සාදරයෙන් පිළිගන්නවා ගේමින් ගමේ YouTube channel එකට. ඉතින් අද ගෙනයි මේ දානවම තොකද වීඩියෝ එකක්. මේ කට්ටිය අහලා තිබ්බ මේ පැනල් නැතුව කොහොමද මේ පැනල් ගහන්නේ කියලා. ඉතින් අද කියලා දෙන්නේ කොහොමද ගහන්නේ කියලා. ඒ කියන්නේ මේක ඉතින් මේක පැනල් දා ගන්නවා කියන්නේ මේක ඉතින් තමන්ගේ හැකියාවනේ. ඒක තමන් වර්ධනය කරගන්නවා තමන්ගේ හැකියාව. ඒක නිසා මම නම් කියන්නේ ඔයාගේ setting වලට හොඳට practice වෙන්න කියලා. ඒ කියන්නේ මම මේ practice කරන setting එක මේකෙන් සාමාන්‍යයෙන් ගහ ගන්න පුළුවන් ගණන් මම මේ දවස් එකකින් දෙකකින් වගේ තමයි මේ තත්ත්වයට ආවේ. එකකින් දෙකකින් දෙකකුත් නැහැ. එකමාරකින් වගේ තමයි මෙතනට ආවේ. මේ කියන්න තියෙන වොයිස් මේ පැනල් දාලා ගහන්න ගියොත් ඉතින් ඒක ඕගොල්ලන් කැමත්ත. මම කියන්නේ එහෙම ගහන්න නැතුව ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් ගහන අය විතරයි මම කියන්නේ. සාමාන්‍යයෙන් ඉන්න දැන් නම් ගොඩක් කට්ටිය පැනල් ගහනවා. ඒ කියන්නේ හොයාගන්නත් බෑ පැනල් ගහන්නද නැද්ද කියලා. සමහරක් YouTubersලා හිටන් ඉන්නවා. ඒ කියන්නේ මේ දින මම ගහව ෂොට් ටිකක්. ඒ කියන්නේ මම ඒ කියන්නේ එක්කෙනෙක් එක කස්ටම් එකක් ගහද්දි ගහව ෂොට් ටිකක්. ඒ කියන්නේ මට මම ප්‍රෝ කෙනෙක් කියලා කියන්නේ නෑ. මම කියන්නේ මේකයි මේ සිටින් දී හොඳට පුරුදු වුණොතින් හොඳ මේකක් ගහතයි. මොකද දන්නවද මේ කියන්නේ දැන් මම ඔක දැන් දවසක් වගේ ප්‍රැක්ටිස් කරලානේ. ඔයගොල්ලන්ට ඒ කියන්නේ දවස් 4-5ක් වගේ ප්‍රැක්ටිස් කරොත් එහෙම හොඳ මේකක් ගත හැකියි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් AWM නම් ඔය setting වලට ඉන්නේ සුපිරියට වැඩ මම 100%ක් තියලා කියනවා. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ උඩට කරොත් ඇඟට ගිහිලා වදින්නේ නැහැ. ඒ කියන්නේ ඇඟ ලං කරලා තියලා එහෙම ගහුවොත් සාමාන්‍යයෙන් වදිනවා. ඒ කියන්නේ ඕගොල්ලන් හිතනවා සාමාන්‍යයෙන් ඒ කියන්නේ පැනල් නෙමෙයි. ඒ කියන්නේ මේ ඔය දැන් ඔයාලට මේ ඔක ඇල්ලේදී පේනදී ඔය මේ පල්ලෙහාට ගහන උඩට අදිනවා. ඒ මවුස් කර්සර් එක උඩට අදින්න ඕනේ. හැම වෙලේම ගහද්දි උඩට අදින්න ඕනේ. මේ මම ඔයගලන්ට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා වෙන්නන්නම්. දැන් මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ මම ප්‍රැක්ටිස් වෙනවා. මම මේ වොයිස් එක පොඩ්ඩක් කලින් යන්නේ මේ මම මේ මොකද මේක රෙකෝඩ් කරලා ඉරුණාට පස්සේ තමයි දාන්නේ. මොකද මම රෙකෝඩ් කරනවා අඩුයි. ඒ කියන්නේ ලයිව් මනේ දෙන්නේ මම. ඒ කියන්නේ කට්ටියක් අහලා තිබ්බා. ඒ කියන්නේ මගේ WhatsApp එකේ මල්ලින් 3 දිනකුත් අහලා තිබ්බා මේ අයියේ මේ PC එකෙන් ගහනකොට පොඩ්ඩක් මට setting ටිකක් කියන්න ඕන කියලා. දැන් මම මේකේ setting ටිකක් දාලා තියෙනවා. වැඩි කතා කරන්න යන්නේ නැහැ. දැන් මුලින්ම අපි ඩෙසර්ට් එකටයි මේ වලටයි බලමු නේද? ඩෙසර්ට් වුඩ්පැකරුයි ෂොටි. හොඳේ. අපි ඒ ටිකට බලමු කොයි වගේ මේ setting ටිකක් ඕන දෙයිද කියලා. මේ මම දැන් කරන විදිහට කරන්න. මම මැදි වොයිස් එක දාන්න. එන්න බා අනිවාර්යෙන් වොයිස් එක දානවා. මේ දැන් බලන්න මම ගහන දැන් පළවෙනි එකේ බලන්න. දැන් මම මේකේ දැන් ඕකේ පොඩි මේකක් තියෙනවා. මම ඕක මේ ඔය ඕපන් කියන එකේ F එක බලලා පොඩි එන විකාරයක් කියලා තියෙනවා. ඔන්න දැන් ඔතන බලන්න ඔතනදී ඕකේ වදින්න මුල්ම ටිකේ වදින්නේ නැහැ. ඒ කියන්නේ ජෝකයි ඔය පේනදී ඒ කියන්නේ ඔහොම වදිනවා ලාවට වදිනවා. ඒ මම මේ CS ගන්න setting ටික දාගෙන CS ගන්න setting ටික දාගෙන ගහලා තමයි ඒ කියන්නේ CS ගහද්දි එච්චර මේකට දාන්නේ නැහැ. මොකද CS වල මේ only headshot දාලා ගහන්නේ නැහැ නේ. ඒ කියන්නේ only headshot දාලා ගහද්දි වෙනම දාලා මම ගහන්නේ. නැත්තම් වෙනම දාලා ගහන්න. මොකද only headshot දාලා දීදී මේ ඒ කියන්නේ ඔළුවට යනවා වැඩි ඇත්තනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් CS එක වගේ යනවා නැතුව තියන්නේ. හැබැයි CS වල ඔහොම කියන්නේ ඔය ඩමිස් වලට ගහුවා කියලා ඇත්තර මේකක් නෑ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න දැන් අපි ඇවිදින ඒ කියන්නේ කස්ටම් වල CS මේ වගේ හොගලා මම නම් මගේ ඔය setting වලින් නම් මම හිතන විදිහට ගහන්න බෑ. කියන එකක් දෙකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පුරුදු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මම ඔයගලන්ට පෙන්වන setting වලට අනුව ගහ ගන්න පුළුවන් ගේමක්. පොඩි මම ඔයගලන්ට setting ටික දාන්නම් පොඩ්ඩක් ඉන්න. දැන් මේ මේකේ වීඩියෝ එක රෙකෝඩ් කරන ගමන් තියන්නේ මේ අයිස් පොඩ්ඩක් ඉන්න. ඔය කියන්නේ දැන් ගහන ෂොට් ටික පොඩ්ඩක් ඉන්න. ඔන්න ඔය තියෙන්නේ voice setting ටික. ඔය තියෙන මම එකක් ඔය වැඩි කරනවා. ඔන්න මම කියන්නම් ඔය තියෙන්නේ ජෙනරල් එක 14 අනිත් ඔක්කොම බිඳුවට දාගන්න තියෙන්නේ. ජෙනරල් එක විතරක් 14 දාගන්න. ඔය ගේමින් කියනවා සුපිරි ගිහිල්ලක් ගහසකි. ඒ කියන්නේ දවස් 5ක් 6ක් පුරුදු වුණා කියන්නේ සුපිරි ඈ. ඒ කියන්නේ මම මේක කලින් ගහලා තියෙනවා. ඒ කියන්නේ ඔය මම බිඳුවට දාලා තිබුණා. මට එච්චරම ජෙනරල් එකේ ඉස්සර හොනේ මම රෙඩ් ඩොට් එකක් ගානකට දාලා තිබ්බා. දැන් මම හිතන්නේ මොකක් හරි දෙයක් කියලා. මට තියෙන දැන් රෙඩ් ඩොට් එක පොඩ්ඩක් ඒ කියන්නේ බිඳුවට දාලා බලන්න හිතුණා. ඒක නිසා තමයි වැදුනේ. දැන් බලන්න වදිනවා ඉදිල්ල. ඒ කියන්නේ මේක හැම එකක්ම හෙඩ් යන්නේ නැහැ. ඉතින් මේකයි මේ කියන්නේ ඩෝරා නිකන් මේ ඔය ෆයිල් එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ මේකෙදී මේකයි මේ වලදී දැන් අපි අඩු කරන දේ මේවා හොඳටම උඩට උස්සන්න ඕනේ. ඒකට තමයි ඒ කියන්නේ වදින ඔය ගන්න අර මූවමන්ට් එක හොඳට දාන්න ඕනේ.
අන්න ඔයගලන්ට වෙනදී කියන හොඳට මූවමන්ට් එක දාලා හොඳට සෙල්ලම කරන්න ඕන. එතකොට තමයි කියන හොඳට වදින්නේ එතකොට තමයි. ඔන්න බලන්න guys ඔන්න බලන්න. ඔයගලන්ට පේනදී මේකේ කියන්නේ UMP XM8 ඔක්කොම වදිනවා මේ හෙඩ්ෂොට් මේකේ. ඒ කියන්නේ බොඩි ඩැමේජ් වලට ගහද්දි පොඩ්ඩක් කවුල පේනදී හෙඩ් යනවා. මේ හයි පොඩ්ඩක් එඩිය ගණන් ගන්නවා මේ AWM එකෙන් ගන්නකොට. AWM එකෙන් නම් වදිනවා පුතා බොරු කියන්න ඕනේ. දැන් උගලන්ට පේන කියන්නේ ඔය ඩමිස් වලට ගහදින. ඒ කියන්නේ ඔක නම් හොඳ AWM නම් කියන දෙයක් නැහැ නතින්. ඩමිස් වලට ගහදිනවා මේ කියන්නේ ඔන්න ඔය කියන්නේ ඔතන ඉන්න කට්ටිය විදින කට්ටිය ඒගොල්ලන්ට ගහදිනවා වදිනවා සාමාන්‍ය ඩියක්. ඔයගලන් බලන්න වීඩියෝ මම බලන්න. ඒ කියන්නේ මම ඒ කියන්නේ ඔක මේකයි තියෙන්නේ. මගේ සෙන්සිටිවිටි දාලා පුළුවන් තරම් උඩට උස්සන්න. ඒ කියන්නේ ඇඟ ගාවට කරන්නේ නැතුව පුළුවන් තරම් ඒ කියන්නේ සුදු පාට මේක තියෙන්නේ. ඒම් එක පේන්නන්නේ. ඔය AWM එකෙන් ගහද්දි ඔහොම ගහන්න. නැත්නම් සුදු පාට මේක තියෙද්දි මේ අර ඩෙසර්ට් ෂොටි එක ගහද්දි සුදු පාටකින් සුදු පාටකට තියලා එකපාරට උඩට ඩ්‍රැග් කරන්න. ඒකට තමයි හොඳට වදින්නේ. මේ මගේ පොඩක් උගරාවුල වෙලා තියෙන guys. මම මේ ඔයගලන්ට දාන්නම් මේක. මම දැන් වොයිස් එක කට් කරලා දානවා. මේ එහෙනම් ඔයගලන් දිගටම වීඩියෝ එක බලන්න. subscribe පාරක් දාලා, like පාරක් දාලා, share පාරක් දාලා, comment පාරක් දාන්න. තව ඔයගලන්ට මොන වගේ ඒවාද ඕනේ කියලා බලලා කියන්න. ස්ට්‍රීම් ඕනේ කොයි වගේ වෙලාවලටද කියලා දාන්න. මොකද මට හැමතිස්සෙම ස්ට්‍රීම් කරන්න බෑ. ඒක නිසා මේ මම යනවා guys. එහෙනම් ගෞරවයෙන් මුල්සරණ. ආයි වීඩියෝ එක පිළිගමු. මේ මගේ second වීඩියෝ එක. අර වීඩියෝ එකත් බලන්න මම Free Fire සම්බන්ධව කියන first වීඩියෝ එක. ඒක live එකක් ගෙනල්ලා තියෙනවා මේක නිකන් වීඩියෝ එක.